යුද හමුදාව යුද මුක්ත කලාපයට පැමිණීමත් එක්කම දසදහස් ගණනින් ජනතාව මේ ආකාරයෙන් මෙමින් සිටිනවා. මේ ජනතාවට LTT යුද මුක්ත කලාපයේ සිට හමුදා රැකවරණයට පැමිණීමට ඉඩ නොදී දැවැන්ත ලෙස වෙඩි ප්‍රහාර එල්ල කර තිබෙනවා. මේ ජනතාව මේ වන විට යුද හමුදාවට අතිශයින් ප්‍රශංසාව ලක් කරනවා Taman බේරා ගැනීම ගැන. ලෝකයේ වැඩිම ප්‍රාණ අපකරුවන් පිරිසක් යුද හමුදාව මුදාගත් අවස්ථාවක් ලෙස මේ හැඳින්විය හැකියි. බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත් 58 වන සේනාංකය ඊයේ රාත්‍රියේ 11:30ට පමණ මෙම ක්‍රියාන්විතය ආරම්භ කළා. කමාන්ඩෝ බලකාය හා යුද හමුදා විශේෂ බලකායද ක්‍රියාන්විතයට සහභාගී වුණා. 58 වන සේනාංකයේ 11 වන පාබල හමුදාව 9 වෙනි ගැමුණු හේවා බලඇණිය සහ 8 වන ගජබා රජවේන්තුව පාබල සේනාංක ලෙස ක්‍රියා කළා. මධ්‍යම රාත්‍රියේ කලපුව තරණය කරමින් LTTE පස්බමි හා බංකර පද්ධති විනාශ කරමින් හමුදා බටපිරිස් යුද මුක්ත කලාපයට ඇතුළු වුණා. කිසිදු සාමාන්‍ය වැසියෙකුට හානියක් නොවන ලෙස පුදුමාතරන් යුද මුක්ත කලාපයට හමුදාව පැමිණීම මෙම ක්‍රියාන්විතයේ මනා සැලසුම් හා උපක්‍රමශීලීත්වය මතු කළ අවස්ථාවයි. එහෙත් අවාසනාවන්ත ලෙස LTT සුපුරුදු පරිදි සාමාන්‍ය ජනතාවට දැඩි වෙඩි ප්‍රහාර එල්ල කරන්නට වුණා. දැන් එනකොට අවසාන ලෝක නවත්වා සෙනඟ නවත්වනකොට එතන බෙරි වල ආවා සෙනඟ වෙඩි තියනවා සෙනඟට මිනිසුන්ට ළමයා වෙඩි තුවාලකාරයෙක් ඉන්නවා මෙරුණුත් ඉන්නවා එතන දැක්කද ඔය දැක්කා සර් එළි වෙඩි තියනවා අර මෙදින් ගවනා ඒ බෝට් එකම මෙතන තියෙන LTT බෝට් එකම එතන තමයි ඒ තියලා ගානේ